රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපී බ්‍රහ්ම තල 4යි දිව්‍ය ලෝක 6යි සතර අපායයි මනුස්ස ලෝකයයි. මේ තල 31ම පිහිටලා තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල කියලා. ඔන්න ඔතන ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිට හිතාගන්න බැරි මේ විශ්වය ගැන මහා පුදුම විස්තරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය වගේ දහසක් මතක තියාගන්න කියෝ. ඒ දහස තුළම සූරියාව දහසක් චන්ද්‍රයෝ දහසක් තියෙනවා කියෝ. මේ වගේ මනුස්සලෝක 1000ක් තියෙනවා කියෝ. සතරාපායවල් 1000ක් දිව්‍යලෝක 6වත් 1000ක් අර තල 31 ඒවා දහසක ප්‍රමාණයක් මේ විදිහට මතක තියාගන්න කිය විශ්වේ. ඒකට කියනවා චූලනිකාලෝක ධාතුව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව දස දහස. එකැන ඒ වගේම දස දහස්ක ප්‍රමාණයක් එක වැඩි කරනවා එකතු කරනනේ ගුණ කරන්න කිය. ඒකට කියනවා දිවි සහස්ශ්‍රී ලෝක ධාතුව. ඒ තුළත් මේ වගේම මනුස්සලෝක දිවියලෝක සතරාපායවල් මේ වගේම ප්‍රමාණ තියෙනවා කිය. ඔන්න දිවි සහස්ශ්‍රී ලෝක දාත් අර දහස දස දහසෙන් ගුණ කර 10.6 පලයක් කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒ දිවි සහස්ශ්‍රී ලෝක ධාතුවත් ගුණ කරන්න තවත් දස දහසකි. වැඩිකරපුහම ඒ තමයිකිව ත්‍රහි සහස්සී ලෝක ධාතු. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා දේශනා කළ තියෙන මේ ත්‍රහි සහස්සී ලෝක ධාත්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඉරදි බලයෙන් බුදු කෙනෙකුට මේ දස දහසක් ලෝක ධාතුවට මැහින්න කතා කරන්න